හරි ඔන්න ඉතින් අපි ඇවිල්ලා ඉන්නවා මේ නෝරේලිය කන්දේල තරුණ යෝන් සේනාංක මධ්‍යස්ථානයේ පවත්වාගෙන යන අර සාහන සේවා කඳවුරට. ඉතින් වැලිමඩ අපේ කොල්ලෝ කෙල්ල කියන Facebook page එකත් ඒ වගේම අනිත් සමාජ මාධ්‍යාලාවේ අනිත් එකමුතුවත් එක්ක ඒ ළමයි එකතු කරලා අතර මට අද බාර දුන්නා මේක නෝරේලිය කාට හරි අපදාටපත් වෙලා ඉන්න කොටසකට බාර දෙන්න කියලා. ඉතින් මම මේ තෝරගත්තේ මෙතන යෝන් සේනාංකී පවත්වාගෙන යන කඳවුර. ඉතින් මාත් එක්ක මෙතන ඉන්නවා පට්ටිපොළ අඹේවැල බාරව කටයුතු කරන ග්‍රාම නිලධාරිතුමිය චතුරාණි මහත්මිය. ඉතින් අපි චතුරාණි මහත්මියත් එක්ක පොඩ්ඩක් කතා කරලා මේ ගැන මේ මිනිස්සු කොහේ ඉඳලා දැවිලා ඉන්නේ මොනවාද ආපදාටපත් වෙලා ඉන්නේ මොන විදියටද කියලා ඒක අහලා ඉවර වෙලා අපි මේ පත්‍රික මේ මහත්මියට අපි බාර දෙමු. මොකද මේකේ විවිධභාවයක් තියෙන්න ඕනේ. අපේ ළමයි ටික බලාගෙන ඉන්නවා. මගෙත් එක්ක ඇවිල්ලා ඉන්නවා කීප දෙනෙක් මෙහි ඉඳලා. ඉතින් ඒ ආයත් එක්ක එකතු වෙලා අපි මේක මේ විදිහට කරගෙන යමු. අපි අහමු මේ චතුරාණි මහත්මිය කොහොමද එතකොට මෙතන මේ වැඩ ටික වෙන්නේ කොහේ ඉඳලා ආපු කට්ටිය ඉන්නේ කොහොමද කියලා පොඩ්ඩක් අපි කියමුද? මෝරික්පත්තේ පදිංචි පිරිසක් දැන් තමයි මෙයාලා මෙතෙන්ට ගේන්නේ. ඒක නිසා පෞල් ප්‍රමාණය ගැන නිශ්චිතවම කියන්න බෑ. බොහෝ දුරට 120ක් 150ක් අතර පිරිසක් ඉඳී පෞල් 50කට වැඩි වෙයි. දැන් තමයි ඉතින් ගෙනල්ලා තාම එයාලා ගේන ගමන් මෙතෙන්ට මෝරික්පත්තේ ඉඳලා මෙහෙට ටිකක් දුරයි. හැබැයි එයාලා දාගන්න තැනක් නැති නිසා තමයි මෙතෙන්ට ගෙනත් දාගෙන අපි මේ කඳවුරු පටන් ගන්න යන්නේ. හරි. එතකොට මේවනම් අපි ගෙනාවු බොහොම ටිකයි. ඉතින් අපිට ලැබිලා තියෙන විදිහට ලැබුණු ප්‍රමාණය විදිහට තමයි අපි මේ සත්කාරය කරන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඉතින් අපි ගෙනාවු වඩු ටික අපි ලිස්ට් බාර දෙමු. අනිත් කට්ටිය මම කතා කරමු. අපි ආපු ළමයි ටිකට කතා කරලා අපි ඒක ලිස්ට් බාර දෙමු. අපි පින්වත් ස්වාමීන් වහන්සේලා නමක් වැඩම කරලා ඉන්නවා මෙතෙන්ට මහමිුණා භාවනා සෝන් නුවරඑළිය ඉඳලා. උන්වහන්සේත් මේකට යම් කිසි දායකත්වයක් දරලා තියෙනවා. මේ පොත ටික අරන් දෙමු. උන්වහන්සේත් යම් කොටසක දායකත්වයක් දරුවා. ඉතින් උන්වහන්සේත් අනිත් එක වැඩම කරා. ස්වාමීන් වහන්සේලාගේ කට්ටිය අපි නම් ළමයි ටිකත් එක්ක වෙලා අපි මේක ඔන්න ඌවේ කොල්ල කෙල්ල වෙනුවෙන් අපි මේ ටික බාර දෙනවා. තව විශේෂ කාරණාවක් තියෙනවා. අපි මේක නුවරඑළියදී බාර දුන්නාට ඇත්තටම මේකේ සත්කාරය ලබන්නේ ඌව පළාතේ මිනිස්සු කියන එකත් මම ඊළඟ මතක් කරනවා. ඉතින් ඌවෙන් ඇවිල්ලා ඌටම තමයි දෙන්නේ නුවරඑළියදී දුන්නාට ඔන්න එකතු කරපු ඕගොල්ලන්ට ගොඩක් පිං. ඌවේ කොල්ල කෙල්ලෝ හැමෝටම ඒකේ සංවිධායක මණ්ඩලයේ අතුරුව ගොඩක් තරුණ ළමයි එකේ වැඩ කරනවා. ඉතින් ස්වේච්ඡාවෙන් ඒ හැමෝටමත් බොහෝමත්ම පිං කියලා කියන ගමන් ඔන්න ලිස්ට් අපි වල බාර දෙමු. මේ ළමයි ටිකත් අඬ ගහගෙන ළමයි ස්තුතියි මේ වෙලාවේ මේ උදව්ව කරනවට බොහොම අසරණ වෙච්ච පිරිසක් ඉන්නේ. අපිට පළවෙනි ඒ කියන්නේ මෙතෙන්ට ආධාර පටන් ගන්නත් නැහැ දෙන්න ඕගොල්ලෝ තමයි ඉස්සෙල්ලාම ආවේ. ඒක නිසා බොහොම ස්තුතියි මේ අසරණ මිනිස්සුන්ට උදව් කරනවට. හරි. එතකොට අපි මෙහෙම කරමු. ඕන මේ තුන් දෙනාත් ඇවිල්ලා ඉන්නවා වැලිමඩ ඉඳලා ඇවිල්ලා ඉන්නේ මේගොල්ලෝ අපිත් එක්ක ඌව කොල්ල කෙල්ල වෙනුවෙන් මෙතෙන්ට ආවා අපිත් එක්ක. ඉතින් ඒ ආපු ළමයි ටික මෙහෙම ඉද්දී පොඩි යෝජනාවක් කරනවා අපි මේ ටික ස්වාමීන් වහන්සේලාම බාර දෙමු. කමක් නැද්ද? හරි. මොකද ස්වාමීන් වහන්සේ දාගෙන ස්වාමීන් වහන්සේ කිව්ව බාර දෙන්න කියලා අපේ ග්‍රාම නිලධාරිතුමියට මේ බඩු ටික අපි ගෙනාපු. හරි. එහෙනම් යන්න. ඒත් ඔන්න නුවරඑළියටනේ. වැස්සක් ඔය පින්නක් ආව පැදුර කැඩුවා ඔය ටික වැහුවා.